හැලෝ ගයිස්. ඉතින් මං අද අරන් ආවේ මේ ප්‍රශ්නේ අපිට වෙබ්සයිට් එකක් හදන්න කෝඩ් ඕනමද කියන එකයි. ඉතින් මං අද අරන් ආවේ ඔයාලට අපිට කෝඩින් නැතුව, ඒ කියන්නේ ප්‍රෝග්‍රෑමින් නැතුව වෙබ්සයිට් එකක් ඔයාලට ලස්සන වෙබ්සයිට් එකක් ගෙදරදීම හදාගන්න පුළුවන් විදිහක් ගැන. ඉතින් ඔයාලා හැමෝම සාදරයෙන් පිළිගන්නවා කෝඩ් කොක්ක වෙත. දැන් මම මේක ෆලෝ කරලා තියාගන්න. ඉස්සරහට මේ වගේ දේවල් ගොඩක් දැනගන්න. ඉතින් මං අද අරන් ගිහලා තියෙනවා ඔයාලට CMS tool තුනක් ගැන. ඉතින් මේ මොකක්ද CMS කියන්නේ? CMS කියන්නේ content management system කියන එක. ඉතින් මේකේදී ඔයාලට content එක මත විතරක් focus වෙලා tech දැනුමක් නැතුව, ඒ කියන්නේ ලොකු දැනුමක් නැතුව ඔයාලට මේ පිළිබඳ අධ්‍යයනය කරලා ඔයාලගේ ලස්සන වෙබ්සයිට් එකක් හදාගන්න පුළුවන්. ඉතින් මේ වගේ CMS tool use කරලා ඔයාලට blog websites, e-commerce website වගේ website රාශියක් හදාගැනීම හැකියාව තියෙනවා. ඉතින් අද වෙන විට මේක ගොඩක් famous වෙලා තියෙනවා මේ CMS tool. ඉතින් මගේ පළවෙනි CMS tool එක විදිහට අරන් තියෙනවා WordPress. මේක ගොඩක් ජනප්‍රිය වෙබ්සයිට් එකක් අද වෙන විට. ඔයාලගේ Chrome එකට ගිහිල්ලා wordpress.com කියලා සර්ච් කරලා ඔයාලට එන පළවෙනි result එකෙන් dashboard එකට ගියාම මෙන්න මේ වගේ dashboard එකක් ඔන්න වෙනවා. ඉතින් මේ dashboard එකෙන් get start ගිහිල්ලා හරි install කරගෙන මේක ඔයාලට use කරන්න පුළුවන් ලේසියෙන්ම. මේක ගොඩක් දේවල් තියෙනවා. ඔයාලට content එක ඔයාලට අවශ්‍ය විදිහට ඔයාලගේ වෙබ්සයිට් එක customize කරගන්න පුළුවන්. ලස්සනක් හදාගන්න පුළුවන්. ඉතින් මේක hosting ගන්න පුළුවන් මේකෙන්ම. මේ වෙබ්සයිට් එක අස්සර ගිහිල්ලා බලන්න මේක ගොඩක් දේවල් තියෙනවා. ඉතින් මම ඊළඟට අරන් ආව වෙබ්සයිට් එක තමයි Joomla කියන්නේ. ඒ කියන්නේ ඊළඟ අපේ CMS tool එක. ඉතින් Joomla අර වගේමයි free අපිට ගොඩක් වැඩක් කරගන්න පුළුවන්. මේක download කරගෙන ඉස්සරහට ගිහිල්ලා මේක බලන්න පුළුවන්. ඉතින් මේකේ site එකේ මේකේ dashboard එක මේ තියෙන්නේ. ඔයාලට joomla.org කියන වෙබ්සයිට් එකේ මේක බලා ගන්න පුළුවන්. ඉතින් මේක ගොඩක් features තියෙනවා. search engine friendly, mobile friendly මේක, unlimited design තියෙනවා මේකේ. ඒ වගේම flexible and fully extensible, multi user permission levels තියෙනවා මේකේ. මේ ගොඩක් දේවල් පාවිච්චි කරලා මේ මගින් ඔයාලට ලස්සන වෙබ්සයිට් එකක් හදාගන්න පුළුවන්. ඉතින් මගේ තුන්වෙනි CMS tool එක තමයි මේ තමයි Drupal කියන්නේ. ඉතින් මේක මගින්ද කලින් අපි කතා කරපු වෙබ්සයිට් දෙක CMS tool දෙක මගින් වගේම ලස්සන කස්ටමයිස් කරගත්තු සුපිරි වෙබ්සයිට් එකක් ඔයාලට හදාගන්න පුළුවන්. ඉතින් මේ මම අරන් ඉල්ල තියෙන්නේ අද වෙන විට ජනප්‍රිය CMS tool තුනක් ගැන. ඉතින් මේ වගේ ගොඩක් දේවල් දැනගන්න පුළුවන් අපේ කෝඩ් කොක්කත් එක්ක ඔයාලා සම්බන්ධ වෙලා හිටියොත්. මේක ෂෙයා කරන්න ඔයාලගේ අනිත් යාළුවන්ටත් දැනගන්න මේ පිළිබඳව. දැන් ෆලෝ කරලා තියාගන්න මේක. ඉතින් අදට අපි ගිහින් ඊළඟ වීඩියෝෙන් අපි හමු වෙමු.